සුබම සුබ දවසක් යාළුවෝ හැමෝටම අදත් ගෙනල්ලා තියෙනවා කවිය ඔෆිෂියල් YouTube channel එකෙන් සුපිරි වීඩියෝ එකක්. ඉතින් ඔයාලා TikTok පාවිච්චි කරනවා. ඉතින් TikTok හදන කෙනෙක් වෙන්න පුළුවන් ඔයා TikTok වීඩියෝ. ඉතින් ඔයා TikTok වීඩියෝ හදන්න නැතුව නිකන් TikTok app එක download කරලා TikTok බලන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාලා ඉතින් download කරලා තියෙන්නේ නිකන් Play Store එකට ගිහලා TikTok app එක තමයි Play Store එකේ තියෙන international මේ TikTok app එක තමයි හැමෝම download කරලා තියෙන්නේ. ඔද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්න යන්නේ. ඒ කියන්නේ Chinese TikTok. ඔයාලා YouTube එකේ වීඩියෝ බලනවා නම් දැකලා ඇති. TikTok Chinese TikTok ගොඩක් තියෙනවා. පට්ට ආතල් TikTok තියෙනවා Chinese ඒ වගේ. ඉතින් Chinese TikTok ඔයාලට බලන්න app එක Chinese TikTok app එක download කරගන්නේ චීන TikTok app එක download කරගන්න කොහොමද කියලා තමයි අද මේ වීඩියෝ එකෙන් කියලා දෙන්න හදන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලට කියන්න ඕනේ තාම තව subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න bell icon එක click කරොත් අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟටම notification එකක් කරා ගෙන්න ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද Chinese TikTok app එක download කරගන්නේ කියලා. ඉතින් මේ Chinese TikTok app එක download කරගන්න ඔයාලා මුලින්ම Google එකට ගිහිල්ලා මේ app China කියලා තියෙන එක මේ app China කියලා search එකක් දාගන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති උඩම තියෙනවා මම කලින් search කරපු එක app China කියලා search එකක් දාලා ඊට පස්සේ මේ විදිහට ටිකක් loading වෙලා ඊට පස්සේ ඔයාලට මේ විදිහට උඩින් එනවා link එකක් m.appchina.com කියලා. ඉතින් ඔයාලා ඒකට යන්න. ඒකට ගියාට පස්සේ ඔයාලට පොඩි වෙලාවක් මේ විදිහට load වෙලා මේ විදිහට open වෙනවා. ඒ කියන්නේ මේක store එකක් චීනේ. ඒ කියන්නේ Play Store, App Store වගේ මේ චීනේ Chinese app තියෙන store එකක් තමයි මේක. ඉතින් මේකේ game වගේ දේවල් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඔයාලට ඕන දේවල් මෙතනින් download කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන ඔයාලට දෙවනියට ඒ කියන්නේ මෙතන මේ උඩින්ම game එකක් තියෙනවා. දෙවනියට ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන TikTok app එක. ඉතින් මෙතනින් ඔයාලට උඩ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන search කරන icon එකක් තියෙනවා. ඉතින් ඒකිනුත් ඔයාලට එතන type කරලා ඕන app එක search කරලා download කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතන Chinese වලින් search කරලා තමයි ඔයාලට download කරගන්න තියෙන්නේ. මොකද මේ app එකේ හැමදේම Chinese වලින් තියෙන. ඉතින් හරි ඉතින් අපි දැන් බලමු TikTok app එක install කරන්න කොහොමද කියලා. ඔයාලා මුලින්ම මෙතන තියෙන මේ කොළ පාට බටන් එක ඒ කියන්නේ චීන අකුරු දෙකක් තියෙන එක click කරගන්න. ඊට පස්සේ ඒක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට app එකේ ෆොටෝ දෙකකුත් එක්ක මේ විදිහට app එකේ විතර ටිකක් මෙතන තියෙනවා. මේක APK කියන්නේ මේ app එක ඔයාලට Android phone වලට තමයි download කරගන්න පුළුවන් APK කියන්නේ. ඉතින් මේකේ MB 79ක් තියෙනවා. මේකේ 4 වෙනි මාසේ 21 වෙනි දාපු 10.8.0 කියන version එක. ඉතින් ඔයාලට මෙතනින් තවත් TikTok app එකක් මොකක්ද එකක් තියෙනවා බලා ගන්නත් පුළුවන්. තව මෙතන app ಜಾති ගොඩක් තියෙනවා. Likee app එකේ Chinese version එකක් මෙතන තියෙනවා. ඉතින් ඔයාලට වෙන ඕන දෙයක් උනත් search කරලා download කරගන්නීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාලා මේ විදිහට මේ මෙතන කොළ පාට තියෙන එක click කරන්න ඕනේ. ඒක click කරාට පස්සේ ඔයාලට මේ විදිහට okay cancel කියලා දෙකක් බලා ගන්න පුළුවන්. මේක අහන්නේ ඔයාලගේ මේ device එකට අවුලක් වෙයිද මේක install කරොත් කියලා. මේ එහෙම scene එකක් මොකක්ද දෙයක් කියන්නේ මෙයාලා. හරි ඊට පස්සේ ඔයාලට ඉතින් මේක okay කරගන්න තියෙන්නේ. මේක කිසි අවුලක් නැහැ. Chinese app එක ඒ කියන්නේ App Store එකෙන් හරි Play Store එකෙන් හරි download කරගන්නවා වගේම තමයි මේකිනුත්. හරි දැන් මම මේ විදිහට okay කියලා තියෙන එක click කරන්නම්. okay කියලා තියෙන එක click කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතනින් මෙහෙම පොඩි app එකක් download වෙනවා. ඉතින් මේ app එක මේ විදිහට download වෙලා ඉවර වෙනකන් අපි බලාගෙන ඉමු දැන්. ඉතින් මේ විදිහට දැන් අපි මේ විදිහට උඩින් ඇදලා බලුවොත් එමු ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන download complete කියලා තියෙනවා. ෆයිල් එකේ size එක MB 10 කියලා තියෙනවා. ඔයාලට මතක ඇති එතන අපිට MB 70ක් කියලා පෙන්වනවා. ඉතින් මම මේ විදිහට දැන් මේක app එක ඒ කියන්නේ මේ download වෙච්ච එක open කරගන්නම්. ඔයාලට පේනවා ඇති උඩින් ඔයාලට මේ මෙතනින් බලා ගන්න පුළුවන් app China කියලා. මේක store එක තමයි මේ ඒ කොළ පාට එක ඔප්පුවාම ඔයාලා download වෙන්නේ. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා ඒ website එකෙන් app එකක් හරි මේ app China එකෙන් app එකක් මොකක් හරි එකක් game එකක් හරි download කරගන්න නම් අනිවාර්යෙන් app China app එක ඔයාලගේ phone එකට install කරලා තියෙන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට මේ app එක install කරගන්නම්. ඉතින් මේ app එක install කරන්න නැතුව ඔයාලට මේකෙන් browser එක හරහා ගිහිල්ලා app එකක් download කරගැනීමේ හැකියාව එයාලා ලබා දීලා නැහැ. ඉතින් පේනවා ඇති මම මේ app එක download කරන්න click කරත් අපිට app store එක තමයි download වෙන්නේ. ඉතින් කොහොමත් අපි app store එක download කරගන්න වෙනවා.
දැන් ඔයාලට පේනවා මේ විදිහට app installed කියලා උඩින් වැටලා තියෙනවා. ඒ වගේම අට done open කියලා දෙයක් වැටලා තියෙනවා. ඉතින් මේ app එක install වෙන වෙලාව අපිට කියන්නේ මට කියන්න බෑ මෙච්චර වෙලාවකින් තමයි මේ app install වෙන්නේ කියලා. ඇයි දන්නවද? ඒ කියන්නේ මේ ඒක app install වෙන්න වගේ internet connection එක බලපාන්නේ නැහැ. මොකද මේ app එකක් install වෙන්න ඔයාලා හැමෝම වගේ දන්නවා. ෆෝන් එකේ RAM එක වගේ අනිකුත් ෆීචර්ස් තමයි බලපාන්නේ. ඒ හින්දා ඉතින් ඔයාගේ ෆෝන් එකේ හැටියට තමයි මේ app install වෙන්න යන වෙලාව තීරණය වෙන්නේ. හරි ඉතින් දැන් මම මේ app එක install වෙලා ඉවරින් ඉඳන් මේක දැන් මේ app එක මේ විදිහට මම open කරගන්නම්. හරි මේ විදිහට app එක open වුණාට පස්සේ ඔයාලට මේ විදිහට permission ඉල්ලනවා. ඉතින් ඔයාලා මේ මම නම් දන්නේ ඇයි මේ call permission ඉල්ලන්නේ කියලා අපින්. මොකද phone calls වල permission මේ app එකට මං හිතන්නේ අදාළ නැහැ කියලා. ඒ හින්දා ඔයාලා මේ app එක download කරගන්න ඕනේ. හින්දා දැනට මේක කරන්න. ඉතින් මේ storage permission කොහොමත් ඔයාලට දෙන්න ඕනේ. මොකද මේ photo media මේ file access කරන්න permission ඉල්ලනවා ඒ වුණාට ඒකත් ටිකක් ඔයාගේ ෆොටෝ එහෙම ගැන සැලකිලිමත් වෙනකොට ඒක පොඩ්ඩක් බරපතලයි වගේ තේරෙනවා. ඒ වුණාට ඔයාලට මේ app එක download දෙන්න ඔයාගේ file manager එකට හින්දා ඔයාලට මේ access කොහොමද දෙන්න වෙනවා. හරි දැන් මේ විදිහට මම මේකත් allow කරගන්නම්. ඉතින් ඔයාලට පේනවා මෙතන 2020 කියලා එහෙම එකක් තියෙනවා. එහෙනම් මෙහෙම ටික වෙලාවක් හිටියට පස්සේ ඔයාලට මේ විදිහට මේ app එක ඔන්න බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලගෙන් මොනවා හරි අහනවා ඇති. ඒක මට තේරෙන්නේ නැහැ චයිනීස් තන්න හින්දා. දකුණු පැත්තේ තියෙන එකෙන් ක්ලික් කරමු. ඊට පස්සේ ඔයාලට මේ විදිහට මේ app එකේ තියෙන applications මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාලට මේකේ ගොඩක්ම කට්ටිය download කරන app තමයි මෙතන ඔයාලට මේ තුනක් පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ විදිහට පාත්‍ර ගත්තා පස්සේ තවත් app වගේ games වගේ දේවල් වලට බලා ගන්න පුළුවන්. ඒක ෆොටෝ load වෙන්නේ නැහැ. මොකද මගේ internet connection එක මේ වෙලාවේ slow හින්දා. ඉතින් මම මේ විදිහට මේ මෙතන තියෙන TikTok app එක දැන් මේ විදිහට මම download කරගන්නම්. මෙතන ඒ කියන්නේ ඔයාලට මෙතන TikTok app එකට යටින් තියෙන අකුරු ටික ඔබලා ඊට පස්සේ ඒක Wi-Fi වලින් download වෙන්න මේ වැටෙනවා. ඊට පස්සේ ආයෙත් පාරක් ඒක ඔපුවායින් පස්සේ තමයි මේ mobile data වලින් download කරනවනම් download වෙන්නේ. එක පාරක් ඔපු ගමන් Wi-Fi තමයි Wi-Fi connect වෙලා තියෙනවා නම් විතරයි ඔයාලා download කරගන්න පුළුවන්. දෙවෙනි පාර ඔබනකොට තමයි ඔයාලගේ mobile data වලින් සාමාන්‍ය data වලින් මේ app එක මේ විදිහට download වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම කලිනුත් කිව්වා මගේ internet speed එක slow කියලා. ඉතින් ඔයාලට පේනවා kbps KB තප්පරයට KB යන ස්පීඩ් එක ඉතින් 190 120ට විතර ඒ වගේ ගානකට තමයි යන්නේ. හරි ඉතින් ඔයාලට මේ පැත්තේ වම් පැත්තේ දකුණු පැත්තේ සමා වෙන්න දකුණු පැත්තේ උඩ පල්ලෙහාට ඊතලයක් දාලා වගේ එකයි කියලා අයිකන් එකක් තියෙනවා. මම ඒක දැන් ක්ලික් කරගන්න. ඉතින් ඒක ක්ලික් කරගත්ත පස්සේ ඔයාලට පේනවා මෙතනින් මේක download වෙනවා. හරි මේක download වෙනකන් දැන් තියලා තියෙන ෆෝන් එක. හරි මේ app එක මේ විදිහට download වෙලා කියන්නේ 100%ම download වෙලා ඉවරන ගමන් ඔයාලට මේ විදිහට message එකක් එනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලා මේකෙන් මෙන්න මේක ක්ලික් කරන්න ඕනේ. ඉතින් මේක ක්ලික් කරලා පස්සේ ඔයාලට මේ විදිහට තවත් එකක් එනවා. ඒකෙන් මෙන්න මේක ක්ලික් කරපුවාම ඔයාලට මේ විදිහට ඔයාලගේ accessibility එක මේ settings වල ඔන්න එනවා. ඊට පස්සේ ඔයාලට මේකෙන් පාතටම ගත්තට පස්සේ මේ විදිහට service කියලා එකක් තියෙනවා. ඒක මේ විදිහට Chinese අකුරු ටිකක් තියෙන එකක් තියෙනවා. ඒක ගිහලා on කරන්න ඕනේ. ඊට මේ විදිහට මේක ඕකේ කරගත්තට පස්සේ ඔයාලට මේ විදිහට මේ app එක install වෙනවා. ඔටෝම බලා ගන්න පුළුවන්. මොකුත්ම අපි ඔබන්න ඕනේ නැහැ. ඊට පස්සේ ටික වෙලාවකින් මේ විදිහට ඔයාලට Google Play Protect එකෙන් message එකක් ආවොත් එහෙනම් ඔයාලා මේක allow කරන්න ඕනේ. මේක cancel කරොත් එහෙනම් මේ app එක install වෙන්නේ නැහැ. ඒ නිසා මේක allow කරන්න ඕනේ. හරි ඔයාලට පේනවා දැන් මේ විදිහට මගේ app එක මෙතන යට install වෙලා ඉවරයි දැන් මගේ app එක. ඉතින් ඔයාලට වීඩියෝ එක පොඩ්ඩක් ආපස්සට ගත්තත් එහෙම බලා ගන්න පුළුවන්. මගේ app එක install වෙන්න දාපු වෙලාවයි දැන් මගේ වෙලාවයි උඩ දකුණු පැත්තේ උඩ කෙළවරේ ෆෝන් එකේ වෙලාව පෙන්නනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොච්චර වෙලාව මගේ ෆෝන් එකේ මේ app එක install වෙන්න ගියාද කියලා. ඔයාගේ ෆෝන් එක හොඳයි නම් මෙච්චර වෙලාව app එක install වෙන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලට මේ app එක install කරගන්නකොට මොකක් හරි issue එකක් ආවොත් මේ කියන්නේ app එක install වෙන්නේ නැති වුණොත් හරි මොකක් හරි වුණොත් එහම ඔයාලට පුළුවන් ඔයාලගේ my file එකට යන්න. my file එකට ගිහලා ඔයාලගේ මේ කියන්නේ SD card එකක් තියෙනවා. SD card එකට යන්න එපා. device storage එකට තමයි මේකෙන් download කරන්න app download වෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට මෙතනින් Android කියලා තියෙන folder එක හොයාගන්න. ඉතින් Android කියලා තියෙන folder එකට ගිහිල්ලා ඒකේ තියෙනවා data media OBB OBJ ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් ඔයාලට මේක data කියන එකට ගිහිල්ලා මේක ඔයාලට බලා ගන්න පුළුවන් com. මේ උඩම තියෙන එක මොකක්ද නමක් තියෙනවා .market කියලා අන්තිමට තියෙනවා.
ඉතින් ඒ .market කියලා අන්තිමට තියෙන එකෙන් ඔයාලට හොයාගන්න පුළුවන් වෙන එකකවත් market කියලා නැති නිසා. ඉතින් ඔයාලට ඒක ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඉතින් මේකට ගිහිල්ලා මේකේ තියෙනවා cache file කියලා folder එකක්. මේකෙන් file කියලා තියෙන folder එකේ app download කියලා තියෙන folder එක ගියට පස්සේ ඔයාලට මේ app එක කියන්නේ APK ෆයිල් එක බලා ගන්න පුළුවන් මෙතනින්. දැන් මගේ APK ෆයිල් එක නෑ මොකද app install කරාට පස්සේ ඔටෝම APK ෆයිල් එක delete වෙලා යන්න තමයි අර app එකෙන්. ඒ කියන්නේ ඔයාලා මුලින් download කරගත්ත app China කියන app එකෙන් මේ හදලා තියෙන්නේ app එක ඔටෝම මේ my file එකෙන් app එක අයින් වෙලා යන install කරාට පස්සේ. ඉතින් install වුණේ නැත්නම් ඔයාලට මෙතනින් මේක install කරගැනීම හැකියාව තියෙනවා. ඉතින් මම ආපහු මේ විදිහට ආපහු මුලම home screen එකට මගේ app තියෙන apps screen එකට යන්න app list එකට. ඉතින් ගියට පස්සේ ඔයාලට මේ විදිහට මමත් පළවෙනි වතාවට තමයි මේ TikTok app එක අද on කරන්නේ. කොහොමද account එකක් හදන්න ඕනද, account එකක් හදන්න නැතුව අපිට පුළුවන් ද වීඩියෝ බලන්න. අපි ඒක බලමු app on කරලා. හරි දැන් අපි මේ විදිහට app එක on කරගමු. ඉතින් app on කරගත්තා පස්සේ මේ විදිහට TikTok ලකුණත් එක්ක Chinese අකුරු දෙකක් වැටෙනවා. ඉතින් අපේ international TikTok app එක වගේ නෙමෙයි මේ app එකේ Chinese අකුරු දෙකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. හරි. ඉතින් මේ විදිහට app එක on වුණා. හරි මේ විදිහට වැටෙනවා. ඉතින් මේකෙන් ඔයාලා මේ මෙතන තියෙන මේ විදිහට ඔබා ගන්න. ඔබාගත්තා පස්සේ ඔයාලා මේ විදිහට සාමාන්‍ය විදිහටම ඒ කියන්නේ සාමාන්‍ය TikTok app එක අපි බලන විදිහටම permission ඉල්ලුවොත් එහෙම මේ විදිහට permission දෙන්න. ඊට පස්සේ සාමාන්‍ය TikTok app එක බලන විදිහට මේ විදිහට මුලින්ම අපිට කියලා දෙනවා පොඩ්ඩක් කොහොමද මේකේ වීඩියෝ බලන්නේ කියලා. ඊට පස්සේ ඉතින් සාමාන්‍ය TikTok app එකේ අපේ international use කරන TikTok app එකේ වීඩියෝ එකක් බලන විදිහටම ඔයාලට මේ TikTok app එකේ වීඩියෝ එකක් බලන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි මේකේ Chinese TikTok තමයි තියෙන්නේ. ඒ කියන්නේ චීන කට්ටිය දාන TikTok ඔයාලා දන්නවා චීනේ YouTube එකේම අපි ආතල් එකේ බලන ආතල් TikTok තමයි තියෙන්නේ. චීන කට්ටිය දාන්නේ. ඉතින් චීනේ උන් TikTok කරන්නේ ආතල් එකේනේ. ලංකාවේ වගේ මරාගෙන මැරෙන TikTok කරන්නේ නැහැ. ඉතින් මේ විදිහට ඔයාලා මේ TikTok app එක download කරන්න පුළුවන්. ඕන නම් ඔයාලට මේ TikTok app එකට TikTok එකක් එකතු කරන්නත් පුළුවන් account හදාගෙන. මේ වගේ interesting TikTok තියෙනවා මේකේ. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේකෙන් TikTok පට්ට TikTok තියෙනවා මේකේ. හරි ඉතින් එහෙනම් අද වීඩියෝ එක මේ විදිහට මම ඉවර කරනවා. මේ වීඩියෝ බලවට ඔයාලට ස්තුතියි. මම ආයෙත් මතක් කරනවා අපිව subscribe කරලා නැත්නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලා ළඟට notification එකක් ගන්නත් පුළුවන්. ඉතින් මේ වීඩියෝ එකත් බලවට ගොඩක් ස්තුතියි. මම කවියා ඔෆිෂියල්. එහෙනම් තවත් මේ වගේ ඉන්ටරෙස්ටිං වීඩියෝ එකකින් හම්බෙමු.